කුතුහලය දනවන සුළුවිය. එහි අපූර්වත්වය කොතරම්දැයි කෙනෙකුට විග්‍රහ කළ නොහැක. නටමුන් වූ මහා පරිශ්‍රය පුරා ඇවිදිමින් ගවේෂණය කරමින් අධ්‍යයනයේ නිරතවිමින් අත්දැකීම් ලබා ගන්නා අයෙකුට මිස වෙනත් කිසිවෙකුට එහි නියම ස්වභාවය අත්විඳිය නොහැක. කදුවැටියේ නටමුන් කොටස ආරම්භ වන්නේ කඳු පාමුල ඇති පොකුණකින්. එය හැඳින්වෙන්නේ බන්දා පොකුණ නමින්. අක්කර භාගයකට වඩා වැඩි විශාලත්වයෙන් හා අඩි 20කට වඩා ගැඹුර ඇති මෙම පොකුණ වටේ නිමවා ඇත්තේ නිර්මාණය කරන ලද ගල්වලිනි. එවයින් පතුලේ සිට මුදුන දක්වා ඉවුරු සාදා ඇත. මේ පොකුණට ජලය සැපයුණේ කිසිදා නොසිදෙන්නා වූ ප්‍රදේශයේ වෙනත් තැනක දකින්නට නොලැබෙන්නා වූ සුපිරිසිදු උල්පත් සහිත කන්දකින් ගලා එන දොළ පාරකින්. එකල මෙම පොකුණ දිය පිරී ගිය පසු කුඩා වැවක සිරිය පෙනෙන්නට ඇති බව සිතිය හැක. මෙහි ජලය බැසයාමට සකස් කර ඇති දිය බස්නාව අපගේ වාරි තාක්ෂණයේ දියුණුව බොනවට පැහැදිලි වේ. රිටිගල යනු හුදෙක් දේශීය උරුමයක් පමණක් නොව ලොව පුරා සිටින පරිසර ලෝලීන්ගේ සහ ඉතිහාසගත ගවේෂකයන්ගේ නොමද අවධානය දිනාගත් ස්ථානයකි. ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් වුවත් අනෙකුත් සංචාරක කලාපවල දක්නට ලැබෙන කලබලකාරී බවින් මිදී නිදහසේ සොබහදහම විඳින්නට කැමති විදේශිකයන්ට රිටිගල පාරාදේශයක්. විශේෂයෙන්ම යුරෝපීය සහ ආසියාතික රටවලින් පැමිණෙන සංචාරකයන් මෙහි ඇති ඒන්ෂන් මයින්ඩ්ෆුල්නස් හෙවත් පැරණි භාවනා ක්‍රමවේදයන් සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව මහත් උනන්දුවක් දක්වනවා. වනගත පරිසරයක පිහිටි මෙම අසිරිමත් නිහඬතාවය කාර්යබහුල ලෝකයෙන් මිදෙන්නට වෙරදරන ඕනෑම විදේශීය සංචාරකයෙකුට අමතක නොවන අත්දැකීමක් වනු නොවනුමානයි.